ආයුබෝවන් සියලුම දෙනා. ඉතින් දුවේ පුතේ සුපුරුදු ලෙන්ගතුකමින් අදත් අපි ඔබ හමුවට ඇවිල්ලා ඉන්නවා පසුගිය 2024 වර්ෂයේ විදුලිය ශාස්ත්‍රයේ තුන්වෙනි ප්‍රායෝගික පරීක්ෂණයේ දෙවෙනි කොටසත් අරගෙන. එතකොට අද අපි බලාපොරොත්තු වෙනවා ඔබ දැනුවත් කරන්න විශේෂයෙන් අර අපි තිරේ මත දැකපු මේ ප්‍රායෝගික පරීක්ෂණ විවරණය ආකෘතික පූර්වක ප්‍රායෝගිකව කොහොමද මේ නිවැරදි සිඟිති පරිපත බිඳින නිවැරදි රැහන් කැබලි ගණන උපාංග තෝරාගෙන ඉතා අඩු කාලයක් තුළ නිවැරදිව ස්ථාපනය කරන්න කියන එක සම්බන්ධව ඔබ දැනුවත් කරන්න. ඉතින් විශේෂයෙන් මේ වීඩියෝ අතරතුර මේ ප්‍රායෝගික පරීක්ෂණය සඳහා උපරිම ලකුණු උපයා ගැනීම සම්බන්ධව කරුණු කීපයක් දැනුවත් කරනවා. ඒක නිසා ඔබට ආරාධනා කරනවා වීඩියෝ ආරම්භයේ ඉඳලා අවසානය දක්වා රැඳිලා ඒ සියලුම කරුණු ග්‍රහණය කරගෙන ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සූදානම් වෙන්න. එහෙමනම් දුවේ පුතේ ඔන්න අපි වැඩි කතා බහක් නැතුව ඉක්මනින් හැරෙනවා 2024 වර්ෂයේ විදුලිය ශාස්ත්‍රයේ තුන්වෙනි ප්‍රායෝගික පරීක්ෂණයේ දෙවෙනි කොටස දිහාවට. මුළුතැන්ගේ කෙවෙනි පරිපථයක් තමයි අපි ස්ථාපනය කරන්නේ. එතකොට අපිට කියනවා මේ ගැටලුවට අදාළව මේ රූප සටහනක් ඔබට පැහැදිලිව බලන්න පුළුවන්. අපි පළවෙනි වීඩියෝෙන් ඉදිරිපත් කරපු විවරණයේදී ලබාගත් රූප සටහන මේ ඔස්සේම දකින්න පුළුවන්. එතකොට තවදුරටත් ඔන්න මේක ඔබට පැහැදිලි වේවි. එතකොට අපිට කියනවා මේ P3 සහ P4 ස්ථාන වලට මුළුතැන්ගේ විදුලි උඳුනයි විදුලි පෝරණුවයි සම්බන්ධ වෙනවලු. එතකොට අනිවාර්යෙන් මේ P3 කියන ස්ථානෙට මේ විදිහට ඇම්පියර් 13 කෙවෙනි පිටුවාන P4 කියන ස්ථානයට ඇම්පියර් 13 කෙවෙනි පිටුවාන ඒ කෙවෙනි පිටුවාන වලට සම්බන්ධ වෙන ධාරාව විසන්ධි කරන්න පිළිවෙලින් P2 හා P1 ස්ථාන වලට වහරු දෙකක් සම්බන්ධ වෙනවලු. එතකොට මේ ගැටලුවේ කියනවා දුවේ පුතේ මේ P3 ස්ථානයේ සම්බන්ධ වෙන උපාංගයේ විදුලි උඳුනේ ඇම්පියර් 6ක් ගන්නවලු. P4 ස්ථානයේ සම්බන්ධ වෙන විදුලි පෝරණුවෙන් ඇම්පියර් 8ක් ගන්නවලු. එතකොට මුළුතැන්ගේ නිසා දුවේ පුතේ අනිවාර්යෙන් මේ උපාංග දෙක එකවර ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි මේක එකතුව ගත්තාම අපිට එනවා 8යි 6යි ඇම්පියර් 14ක්. ඒ කියන්නේ තනි උපපරිපථයක් විදිහට තමයි මේක නිර්මාණය වෙන්නේ. ලූපින් සර්කිට් එකක් විදිහට. එතකොට ඇම්පියර් 8 සහ 6 විසන්ධි කරන්න අපිට අනිවාර්යෙන් භාවිතා කරන්න වෙන්නේ මෙන්න මේ ඩබල් පෝල් ස්විච් එක දීදා වහරුව. එතකොට මේ P1 සහ P2 ස්ථාන වලට මේ විදිහට ඩබල් පෝල් ස්විච් දෙකක් P3 හා P4 ස්ථාන වලට ඇම්පියර් 13 කෙවෙනි පිටුවාන දෙකක්. මම ඒතකොට මේ දෙකම මේ විදිහට අනිත් පැත්තට හරව ගන්නවා. ඊට පස්සේ මේක තනි සර්කිට් එකක් නිසා එකතුව ඇම්පියර් 14යි එකවර ක්‍රියාත්මක වෙන නිසා අපි එකතුව තමයි ගත්තේ. උපාංග දෙකේ ධාරාව එකතුව. එතකොට ඇම්පියර් 14ට වැඩි ඊට ආසන්න සිඟිති පරිපත බිඳිනේ අපිට ඇම්පියර් 16 එහෙම නැත්නම් ඇම්පියර් 20 පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අනිවාර්යෙන් දුවේ පුතේ ඇම්පියර් 14 වෙච්ච ගමන් අපි රැහන තෝරන්නේ වර්ග මිලිමීටර 2.5. එතකොට රැහන් සම්බන්ධය අපි ගත්තොත් එහෙම මේ කෙවෙනි පිටුවාන් තියෙන නිසා අනිවාර්යෙන් එර්ත් එක එනවා. එර්ත් ලින්ක් එකේ ඉඳලා පළවෙනි ෂොකට් අවුට්ලට් එක එර්ත් එකට එර්ත් වයර් කෑලි 1යි. ඊට පස්සේ ඒකෙන් දෙවෙනි ෂොකට් අවුට්ලට් එක එර්ත් එකට එර්ත් එක ලූප් කරුවා හැකි. එතකොට එර්ත් වයර් කෑලි 2යි. ඊට පස්සේ නියුට්‍රල් එක මේ නියුට්‍රල් ලින්ක් එකේ ඉඳලා පළවෙනි ඩබල් පෝල් ස්විච් එකේ ලයින් එකට එනවා. නියුට්‍රල් වයර් කෑලි 1යි. ඒකෙන්ම ලූප් වෙනවා දෙවෙනි ඩබල් පෝල් ස්විච් එකේ ලයින් එකට. මම ලයින් ලෝඩ් ආකාර ටිකක් වෙනම පැහැදිලි කරන්න. ඊට පස්සේ පළවෙනි ඩබල් පෝල් ස්විච් එකේ ලෝඩ් නියුට්‍රල් එක මේ ෂොකට් අවුට්ලට් එකේ නියුට්‍රල් එකට. ඊට පස්සේ දෙවෙනි ඩබල් පෝල් ස්විච් එකේ ලෝඩ් නියුට්‍රල් එක මේ ෂොකට් අවුට්ලට් එකේ නියුට්‍රල් එකට. ඊට පස්සේ ඇම්පියර් 16 එහෙම නැත්නම් 20 MCB එකෙන් පටන් ගන්න පේස් එක පළවෙනි ඩබල් පෝල් ස්විච් එකේ ලයින් පේස් එකට. ඒකෙන්ම ලූප් වෙනවා දෙවෙනි ඩබල් පෝල් ස්විච් එකේ ලයින් පේස් එකට. ඊට පස්සේ පළවෙනි ඩබල් පෝල් ස්විච් එකේ ලෝඩ් පේස් එක සම්බන්ධ වෙනවා මේ ෂොකට් අවුට්ලට් එකේ පේස් එකට. දෙවෙනි ඩබල් පෝල් ස්විච් එකේ ලෝඩ් පේස් එක සම්බන්ධ වෙනවා මේ දෙවෙනි ෂොකට් අවුට්ලට් එකේ පේස් එකට. එතකොට ඔබට පැහැදිලි මේ P1 on off කරනකොට මේ P4 ෂොකට් අවුට්ලට් එකේ සැපයුම on off වෙනවා. මේ P2 on off කරනකොට P3 ෂොකට් අවුට්ලට් එකේ සැපයුම
ඔන්න ඔෆ් වෙනවා. එතකොට මේ ඩබල් පෝල් ස්විච් එක විශේෂයෙන් දුවේ පුතේ මම කලිනුත් මතක් කළා ඇම්පියර් 6 සිට 20 දක්වා මේ ස්විච් එක අනුර ගන්න ලේසිම වැඩේ තමයි මේ ඉන්ඩිකේටරෙත් එක්ක තමයි ස්විච් එක එන්නේ. ඇම්පියර් 6 සිට 20 දක්වා පරිපථයක ධාරාව සම්බන්ධ කරන්න විසන්ධි කරන්න. එතකොට මේකේ අග්‍ර බැලුවොත් ඔබට පේනවා. එතන පැහැදිලි කර ගන්න පුළුවන් ඔබට පේනවා සමීපව මේ උඩ පැත්තෙන් තියෙනවා ලයින් අග්‍ර දෙකක්. මේ පැත්තේ බැලුවොත් පේනවා. දැන් මං හිතන්නේ පේනවා. ලයින් අග්‍ර දෙකක් මේ උඩ පැත්තේ තියෙනවා. ඊට පස්සේ මේ පල්ලෙහා පැත්තේ ඒත් එක්කම අග්‍ර දෙකක් තියෙනවා. ඒ දෙන්න අපි හඳුන්වන්නේ ලෝඩ් අග්‍ර කියලා. ලෝඩ් අග්‍ර හඳුනා ගන්න පහසුයි. මේ ඉන්ඩිකේටරේ වයර් දෙකක් සම්බන්ධ වෙලා තියෙන්නේ ලෝඩ් අග්‍ර වලට. එතකොට සැපියුම සම්බන්ධ වෙන්නේ හැම වෙලෙම line to load. උදාහරණයක් විදිහට මේ අපි නියුට්‍රල් එක පේස් එක අපි තමයි තීරණය කරන්නේ. එතකොට මම මේ පැත්තේ අග්‍රය ගත්තොත් line නියුට්‍රල් එක. ඒකෙම යට පැත්ත load නියුට්‍රල් එක. එතකොට දුවේ පුතේ හැම වෙලෙම line එක කියන්නේ MCB box එකේ ඉඳලා එන වයර්. load එක කියන්නේ switch එකේ ඉඳලා අදාළ උපාංගයට යන වයර්. එතකොට මේ පැත්ත line නියුට්‍රල් එක නම් ඒකෙම යට load නියුට්‍රල් එක. එතකොට මේ පැත්ත අනිවාර්යෙන් line pace එක ඒකෙම යට load pace එක. එහෙනම් ඔන්න ඔබට පැහැදිලි ස්විච් එක සම්බන්ධ වෙන විදිහත් shocket outlet එකේ නම් ඔබට ගැටලුවක් නැහැ. neutral pace earth මේක නම් කළාම තියෙනවා. ඒක නිසා ඒක ගැටලුවක් වෙන එකක් නැති වෙයි. එහෙනම් ඔන්න පැහැදිලි ඔබට. එහෙනම් අපි ඉක්මනින් wire ටික ස්ථාපනය කරමු. මම පහසුම තැනින් පටන් ගන්නවා. මුලින්ම මම මේ විදිහට earth wire එකෙන් පටන් ගන්නවා. earth wire එක කෙලින්ම සම්බන්ධ වෙන්නේ පළවෙනි shocket outlet එකේ earth එකට. ඔන්න මම earth wire එක දාගත්තා පළවෙනි shocket outlet එකට. එතකොට මේ earth link එකේ ඉඳලා තමයි පටන් ගන්න. ඊට පස්සේ ඒකෙන්ම earth එක loop වෙනවා. දෙවෙනි shocket outlet එකට ඔන්න earth wire දෙක හරි. ඊට පස්සේ pace wire එකක් ගන්නවා 7067. ඔන්න ඔබට බලන්න පුළුවන්. ඔන්න පැහැදිලිව බලන්න පුළුවන්. මේ 7067 වයර් එක තමයි අපි පාවිච්චි කරලා තියෙන්නේ. ඔබට පේනවා වර්ග මිලිමීටර 2.5 රැහෙන තමයි මේ තියෙන්නේ. එතකොට ඒකේ පේස් එක අභ්‍යන්තර පරිවර්ණය දුඹුරු වර්ණේ. ඒකෙම අපි නියුට්‍රල් එකක් පාවිච්චි කරනවා. අභ්‍යන්තර පරිවර්ණය නිල් වර්ණේ. මොකද හේතුව ඇම්පියර් 6ට වඩා වැඩි උපපරිපථ සඳහා ඇම්පියර් 6 ඉඳලා ඇම්පියර් 32 රින් සර්කිට් එක දක්වාම අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට පේස් වයර් එකක් මුලින්ම අරගෙන මේ විදිහට මම යාව දා ගන්නවා. පළවෙනි ඩබල් පෝල් ස්විච් එක තියෙන P1 කියන ස්ථානයේට. ඔන්න පේස් වයර් එක දාගත්තා. එතකොට මෙයා තමයි කොමන් පේස් එක. ඊට පස්සේ ඒකේම පේස් එකක් මම ලූප් කරනවා. මේ විදිහට පේස් වයර් එක ලූප් කරගන්නවා. දෙවෙනි ඩබල් පෝල් ස්විච් එකට ඔබට පැහැදිලි. ඔබට පේස් වයර් දෙක මේ ලයින් පේස් දෙක තමයි මේ තියෙන්නේ. MCB box එක පැත්තෙන් ආපු දෙන්න. ඒ දෙන්න මම මේ පැත්තට නමා ගත්තා. ඊට පස්සේ නියුට්‍රල් එකත් අපිට මෙහෙම දා ගන්න පුළුවන්. නියුට්‍රල් ලින්ක් එකේ ඉඳලා නියුට්‍රල් ලින්ක් එකේ ඉඳලා මේ විදිහට නියුට්‍රල් වයර් එක යනවා පළවෙනි ඩබල් පෝල් ස්විච් එකේ ලයින් නියුට්‍රල් එකට. අපිට පැහැදිලි. ඊට පස්සේ ඒකෙන් අපි ලූප් කර ගන්නවා නියුට්‍රල් එකක්. මේ වයර් ස්ථාපනය කරනකොට දුවේ පුතේ ටිකක් අපි ඉක්මන් කර ගන්න ඕනේ ඔබ නැත්නම් කාලය ඔබට හරස් වෙවි. ඒතකොට මේ තියෙන ලයින් පේස් එක ඊට පස්සේ ලයින් නියුට්‍රල් එක මේ දෙවෙනි ඩබල් පෝල් ස්විච් එකට ලයින් පේස් එක සහ ලයින් නියුට්‍රල් එක ඊට පස්සේ ලෝඩ් වයර් ටික අපි දා ගන්න ඕනේ. පළවෙනි ඩබල් පෝල් ස්විච් එකකින් මේ විදිහට ලෝඩ් වයර් එකක් සම්බන්ධ කර ගන්නවා.
P එකෙන් load wire එක යන්නේ මේ placing ගැනත් බලන්න ස්ථාන හරියට ස්ථානගත කරන්නත් ඔබ බලන්න මොකද හේතුව ස්ථානත් අපිට නම් කරලා තියෙනවා P1 කියන double pole switch එකෙන් load phase එක යන්නේ මෙන්න මේ P4 කියන ස්ථානයේ තියෙන socket outlet එකට මේක පැහැදිලි ඊට පස්සේ තව phase wire එකක් මම ගන්නවා මේ P2 කියන ස්ථානයේ තියෙන double pole switch එකෙන් මේ විදිහට load wire එක දා ගන්නවා load phase එක දා ගන්නවා P3 කියන ස්ථානයේ තියෙන socket outlet එකට අන්න එකත් හරි ඊට පස්සේ neutral එකත් ඒ විදිහට දා ගන්න ඕනේ මෙතනින්ම පටන් ගන්න P2 කියන ස්ථානයේ තියෙන socket outlet එකෙන් load neutral එක double pole switch එකෙන් load neutral එක යනවා මේ P3 කියන ස්ථානයේ තියෙන socket outlet එකට එතකොට ඔබට පැහැදිලි දැන් මෙතනට ඇවිල්ලා තියෙනවා නියුට්‍රල් එක ඇවිල්ලා තියෙනවා බේස් එක ඇවිල්ලා තියෙනවා එර්ත් එක ඇවිල්ලා තියෙනවා එතකොට එතනට හරි එතනට තව මේ දෙවෙනි P4 කියන ස්ථානයේ තියෙන socket outlet එකට මම නියුට්‍රල් එක ගෙනියන්න ඕනේ ඒක නිසා මේ විදිහට මම නියුට්‍රල් වයර් එකක් දා ගන්නවා මේක තමයි load neutral එක මේ විදිහට මෙන්න මේ socket outlet එකට. එමනම් ඔන්න ඔබට පැහැදිලි එතකොට මේ socket outlet එකට neutral එක base එක earth එක සම්බන්ධ වෙලා තියෙනවා මෙතනත් neutral එක base එක earth එක ඊට පස්සේ මෙතන double pole switch එකේ P2 කියන ස්ථානයේ line අග්‍රය line phase එකයි load phase එකයි line neutral එකයි load neutral එකයි ඊට පස්සේ මෙතන line phase එකයි load phase එකයි line neutral එකයි neutral එකයි සම්බන්ධ කරගෙන අපි බලමු කොහොමද නිවැරදි මේ රැහන් අග්‍ර මේ උපවලට සම්බන්ධ කරන්න කියලා. හොඳයි එහෙනම් ඔන්න රැහන් ටික ස්ථාපනය කරගන්න හදන්නේ මම මුලින්ම මේ නියුට්‍රල් වයර් එක මෙතන ටර්මිනල් එකක් බුරුල් කරලා නියුට්‍රල් ලින්ක් එකට සම්බන්ධ කරගන්නවා. අපිට බලන්න පුළුවන් මේ විදිහට නියුට්‍රල් වයර් එක සම්බන්ධ කරගත්තා ඊට පස්සේ අනිත් පැත්තට මේ ටර්මිනල් ගාන අඩු කනෙක්ටරේ තියෙන earth link එක එකක් දැනගෙන ඉන්න ටර්මිනල් ගාන වැඩි නියුට්‍රල් link එකට හැම වෙලෙම ටර්මිනල් ගාන අඩු earth link එකට එතකොට අපි ඒකට මේ විදිහට earth wire එකක් සම්බන්ධ කරගන්නවා ඊට පස්සේ අපිට පුළුවන් මේ ඇම්පියර් 16 හෝ 20 C16 හෝ C20 MCB එකට මම මෙතනදී 16 තෝරා ගන්න. මේ විදිහට බේස් වයර් එකක් සම්බන්ධ කරන්න. එතකොට නියුට්‍රල් එක සම්බන්ධ කළා බේස් එක MCB එකට ගියා earth link එකට සම්බන්ධ වුණා. ඊගාට මම එනවා පළවෙනි double pole switch එකට. පළවෙනි double pole switch එකේ line අග්‍ර දෙකට මම line neutral එකයි සම්බන්ධ කරන්න. ඒකට එතනදී විශේෂයක් තියෙනවා මේ නියුට්‍රල් එකයි phase එකයි දෙවෙනි double pole switch එකට loop වෙන්න ඕනි මොකද හේතුව මේක තනි උපපරිපථයක් විදිහට තමයි අපි ස්ථාපනය කළේ ඒක නිසා මම මුලින්ම කරන්නේ මේ වයර් ටික මේ විදිහට එකට අඹර ගන්නවා අපිට දකින්න පුළුවන් නියුට්‍රල් දෙක එකට අඹර ගත්තා ලූපින් වෙන නිසා ඊට පස්සේ phase දෙකක් මේ විදිහට අඹර ගන්නවා විශේෂයෙන් මතක් කරන දුරට කාලය ගැන සැලකිලිමත් වෙන්න කාලය නිර්වෝල් බව නිවැරදි බව මේ හැම දෙයක්ම ප්‍රායෝගික පරීක්ෂණ වලදී ඔබට වැදගත් වෙනවා මේ විදිහට ඔන්න මම phase දෙක සම්බන්ධ කරගත්තා ඊට පස්සේ මේ තියෙන එකේ load අග්‍ර දෙක එතකොට ඔබට පේනවා මම මුලින්ම මේ එක පැත්තක් line phase එකට මේ පැත්ත තෝරාගත්තා මම මේක සම්බන්ධ කරගන්න
ඒකෙම පල්ලෙහා අග්‍රය එයත් එක්කම පහළ ඉන්න අග්‍රයේ මේ ඉන්ඩිකේටරේ වයර් එකක් තියෙද්දි මම ලෝඩ් පේස් එක දාගන්නවා. ඔබට පැහැදිලි. ඊට පස්සේ ලයින් අග්‍රයේ අනිත් පැත්තට ලයින් නියුට්‍රල් එක මේ විදිහට සම්බන්ධ කරගන්න. මට පැහැදිලි ඔබට. ඊට පස්සේ ඒකෙම අනිත් පැත්ත අග්‍රයේ පල්ලෙහා පැත්තේ අග්‍රයේ ලෝඩ් එක ලෝඩ් නියුට්‍රල් එක. මෙතනදී විශේෂයෙන් මතක් කරනවා දුවපුතේ මේ ඉන්ඩිකේටරේ වයර් එක එහෙම තියන්න. මොකද හේතුව මේක ලෝඩ් ඉන්ඩිකේටර් එකක්. ඒ කියන්නේ මේ ස්විච් එක හරහා සැපයුම සම්බන්ධ වුණාද කියලා බලන්න තමයි මේ ඉන්ඩිකේටරේ දාලා තියෙන්නේ. මේ විදිහට මම ලෝඩ් නියුට්‍රල් එකක් සම්බන්ධ කරගන්න. මේ විදිහට ලෝඩ් නියුට්‍රල් එකක් සම්බන්ධ කරලා තද කරගන්න. ඔන්න ඔබට පැහැදිලි මේ පළවෙනි ඩබල් පෝල් ස්විච් එක අපි සම්බන්ධ කරගෙන ඉවරයි. ඒතකොට ලයින් අග්‍ර දෙකයි ලයින් පේස් එකයි ඇවිල්ලා තියෙනවා කරන්ට් එක අරන් එන එකයි ඒකෙම දෙවෙනි එකට ලූප් වෙන එකයි ඊට පස්සේ ලෝඩ් අග්‍ර දෙක සොකට් අවුට්ලට් එකට මම මේ දෙවෙනි ඩබල් පෝල් ස්විච් එකකට එනවා. එතකොට මේ පැත්තේ තියෙන්නේ මගේ ලයින් අග්‍ර දෙක මේ පැත්තේ තියෙන්නේ ලෝඩ් අග්‍ර දෙක. ඒවා අනිවාර්යෙන් ඔබ නිරවුල්ව වෙන් කරගන්න. එතකොට මේකෙත් මේ පල්ලෙහා කනෙක්ටර් දෙකෙන් ලයින් අග්‍රෙන් ගන්න ඔබට පේනවා. ඊට පස්සේ ඒකම යටපැත්ත ඒකම යටපැත්ත බලන්න පුළුවන් ඔබට. මම ලෝඩ් නියුට්‍රල් එක විදිහට සම්බන්ධ කරගන්න. මම පැහැදිලි ඔබට. ලයින් නියුට්‍රල් එක යටපැත්ත ලෝඩ් නියුට්‍රල් ලයින් පේස් එක යටපැත්ත ලෝඩ් පේස් එක ඔන්න මම ටර්මිනල් දෙකම බුරුල් කරගත්තා මේ විදිහට. ඉන්ඩිකේටරේ වයර් එක අනිවාර්යෙන් තියෙද්දිම තමයි අපි සම්බන්ධ කරගන්න ඕනේ. මොකද ඉන්ඩිකේටරේත් අපිට අවශ්‍ය නිසා. ඔන්න එහෙනම් අපි දෙවෙනි ඩබල් පෝල් ස්විච් එකට සැපයුම සම්බන්ධ කළා. ඊගාවට අපි යනවා සොකට් අවුට්ලට් එකට. සොකට් අවුට්ලට් එකේ අපිට කිසිම ගැටලුවක් නැහැ. නියුට්‍රල් පේස් ගහලා තියෙන්නේ. මේ විදිහට ටර්මිනල් ටික බුරුල් කරගෙන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න දුවිපිට එකපාරට ඕනවට වඩා මේ ටර්මිනල් වල යන බුරුල් කරගෙන යන්න එපා. මොකද හේතුව ඔබ නොදැනුවත්වම මේ යන ගැලවිලා වැටෙන්න පුළුවන්. එහෙම වුණොත් නැවතත් අපිට ඔබ වෙනුවෙන් අලුතෙන් සොකට් අවුට්ලට් එකක් ලබා දෙන්න වෙනවා. එතකොට මෙතන නියුට්‍රල් අග්‍රය මේ විදිහට සොකට් අවුට්ලට් එකේ නියුට්‍රල් ටර්මිනල් එකට දාගත්තා වොන්න මම නියුට්‍රල් වයර් එක ඉන්න අකුර ගහලා තියෙනවා මෙතන ඔබට පේනවා පැහැදිලිව. ඉන්න අකුරක් ගහලා තියෙනවා. ඊට පස්සේ ලයිව් එක ලයිව් ටර්මිනල් එකට සජීවී අග්‍රයට එල් අකුරක් ගහලා තියෙනවා. ඊට පස්සේ බිංගත නැහෙන තර්ඩ් ටර්මිනල් එකට ඊ සලකුණු කරලා තියෙනවා. ඔබට පැහැදිලි. එතකොට එක සොකට් අවුට්ලට් එකක් සම්බන්ධ කරගෙන අවසන් මේ විදිහට. ඊට පස්සේ දෙවෙනි එකටත් මම එනවා. මේක ඔබට බලන්න පුළුවන්. ඔන්න මම දැන් සමීපව පෙන්නන්න.
නියුට්‍රල් එක N අකුර තියෙනවා. ලයිව් එක L අකුර තියෙනවා. එර්ත් එක E අකුර සහ මේ එර්ත් එකේ සිම්බල් එක තියෙනවා. එතකොට අපිට වරදින්නේ නැහැ. එතකොට මුලින්ම පේස් එක සම්බන්ධ කරගෙන ඉන්න. පේස් එක සම්බන්ධ කළා. ඊට පස්සේ නියුට්‍රල් එක සම්බන්ධ කරනවා. ඊට පස්සේ මේ එර්ත් වයර් දෙක එකතු කර ගන්න ඕනේ. අඩුවක් අරන් මම පරිස්සමට මේ විදිහට වයර් එකට අඹර ගන්න. එකට අඹරලා ඉවර වෙලා මේ විදිහට එර්ත් ටර්මිනල් එකේ යන්නේ උඩරිම බුරුල් කළා. එර්ත් එකත් මම සම්බන්ධ කරගත්තා. ඔන්න සොකට් අවුට්ලට් දෙක සම්බන්ධ කරලා ඉවරයි. ස්විච් දෙකක් සම්බන්ධ කරලා ඉවරයි. එhmenan ඊගාවට අපි බලමු මේකට සැපයුමක් දීලා නිවැරදි ක්‍රියාකාරීත්වය කොහොමද කියලා. අපි පරිපථයේ ක්‍රියාකාරීත්වය වන මල්ටිමීටරේ මේ බසර් එක ඇසුරින් පරීක්ෂා කරනවා. ඔබට ලකුණු ලබා දීමේදී මේ විදිහම තමයි පරීක්ෂා කරන්නේ. එතකොට ඇම්පියර් 16 MCB එක පැත්තට මම එක ටර්මිනල් එකක් තියාගෙන මේ සොකට් අවුට්ලට් එකේ දුවේ පුතේ මේ සර්ෆේස් එක හරව ගත්තා. මේක අනිවාර්යෙන් ප්‍රායෝගිකව සිද්ධ වෙන්න ඕන දෙයක්. මේ දකුණු පැත්තේ ටර්මිනල් එකේ තමයි පේස් එක තියෙන්නේ. එතකොට අපි සොකට් අවුට්ලට් එකේ ස්විච් එක ඔන් කළා. මේ විදිහට ඔන් කරගෙන මේ ඩබල් පෝල් ස්විච් එකේ ඩබල් පෝල් ස්විච් එකත් ඔන් කරනවා. ඔන්න ඔබට ඇහෙනවා බසර් එක වදිනවා. බලන්න මම මෙතනින් අක්‍රිය කළාම ඔන්න බසර් එක නතර වුණා. ඒකෙන් ඩබල් පෝල් ස්විච් එක හරහා පේස් එක කැඩෙනවා. කිසිම ගැටලුවක් නැහැ. එතකොට වෙන්න ඕනේ P1 ස්විච් එකෙන් P4 ෂොකට් අවුට්ලට් එක. ඊට පස්සේ මම පෙන්නන්නම් මෙතනින් මේ P3 කියන ෂොකට් අවුට්ලට් එකත් ඒකේ ස්විච් එක ඔන් කළා. මෙතනින් ඔන් ඔෆ් කළා කියලා මෙතනට කිසිම සම්බන්ධයක් නැහැ. මේක ඔන් කරපු ගමන් ඔබට පේනවා මේ P2 ස්ථානයේ ඩබල් පෝල් ස්විච් එක ඔන් කරපු ගමන් P3 ෂොකට් අවුට්ලට් එකට සැපයුම සම්බන්ධ වෙනවා. එහෙනම් ඔන්න P1කින් P4 විසන්ධි වෙනවා. P2කින් P3 විසන්ධි වෙනවා. නියුට්‍රල් එකත් මම පෙන්නන්නම්. නියුට්‍රල් එකත් ඒ විදිහමයි. මේ වම් අත පැත්තේ ටර්මිනල් එකට තමයි නියුට්‍රල් එක සම්බන්ධ වෙන්නේ. එතකොට මේ පළවෙනි ඩබල් පෝල් ස්විච් එක ක්‍රියාත්මක කරනකොට ඔබට පේනවා P1 ක්‍රියාත්මක කරනකොට P4ට සැපයුම ලැබෙනවා. අනිත් පැත්තත් ඒ විදිහටම බලමු. අපි බලමු අනිත් පැත්ත. ඔබට පේනවා ක්‍රියාත්මක වෙනවා. මෙතනින් ඩබල් පෝල් ස්විච් එකෙන් විසන්ධි වෙනවා. මොනම් පරිපථ ක්‍රියාකාරීත්වය පැහැදිලි. මේකට ඇත්තටම සැපයුම සම්බන්ධ කළත් අපිට බලන්න පුළුවන් ටෙස්ටරේ ක්‍රියාකාරීත්වයෙන්. කොහොමත් දැන් මල්ටිමීටරෙන් අපි පරීක්ෂා කරපු නිසා අපිට ගැටලුවක් නැහැ. ක්‍රියාකාරීත්වය අපිට නිවැරදි බව තහවුරු කරගන්න පුළුවන්. අපි විදුලි සැපයුමකට ඔන්න ඔබට සම්බන්ධ කරලා පෙන්නනවා මේකේ ක්‍රියාකාරීත්වය. මම අපහු වතාවක් මතක් කරනවා දුවේ පුතේ. අනිවාර්යෙන් විදුලිය සම්බන්ධයෙන් විදුලි කාර්මික ශිල්පය සම්බන්ධයෙන් දැනුමක් තියෙන ඔබේ ගුරු භාවිතයක් එහෙම නැත්නම් කාර්මික ශිල්පියෙක් සම්බන්ධ කරගෙන සැපයුම සම්බන්ධ කරන්න. මොකද හේතුව ඔබට අනුතරක් වෙන්න තියෙන අවස්ථාව වළක්වා ගන්න ඕනි. ඒතර බලන්න මේ පළවෙනි ඩබල් පෝල් ස්විච් එක මම දානවා. දාපු ගමන් ඔබට පේනවා මේ ඉන්ඩිකේටරේ පත්තු වෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් මේ ස්විච් එක හරහා උපාංගයට මේ වෙලාව විදුලිය ගමන් කරනවා. මේක මාත්මක කරලා නැහැ. ඒකින්ද ඒක ඉන්ඩිකේටරේ පත්තු වෙන බව ඔබට දකින්න ලැබෙන්නේ. ඒතකොට අපි බලමු මේක පරීක්ෂා කරලා. මෙන්න මම ප්ලග් එකේ දකුණු පැත්ත. මේ ෂොකට් අවුට්ලට් වල මේ සර්ෆේස් එක දිහාවට අපේ මූණට අල්ලගත්තාම දකුණු පැත්ත ඔන්න ඔබට පේනවා මේ ටෙස්ටරේ මෙතන සමීපව බැලුවොත් පේනවා මම මෙයා ඔන් ඔෆ් කරනකොට සම්බන්ධ වෙනවා. එහෙනම් පැහැදිලි. එතකොට මේ දෙවෙනි එක පෙන්නන්න ස්විච් එක දාලා ඒක ස්විච් එක දාපු ගමන් ඔබට පේනවා මේ ලෝඩ් ඉන්ඩිකේටර් එක දැල් වෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් මේ ෂොකට් අවුට්ලට් එකට මේ මොහොතේ කරන්ට් එක ඇවිල්ලායි තියෙන්නේ. අපි බලමු ඒක. මෙන්න ඔබට බලන්න පුළුවන් ටෙස්ටර් එකේ මේ ටෙස්ටරේ දැල් වෙනවා. මම මෙයා ඔන් ඔෆ් කරනකොට ඔබට පේනවා
ටෙස්ටර් එක නිවෙනවපත් වෙනවා. ඒ කියන්නේ ඔන්න සැපියුමත් සම්බන්ධ කළා. එහෙනම් ක්‍රියාකාරීත්වය ඊටාම නිවැරදි. හොඳයි දුවපිටේ. එහෙමනම් මම හිතන්නේ ඔබට ඊටාම හොඳ පැහැදිලි අවබෝධයක් ඇති මේ 2024 වර්ෂයේ 3 වෙනි ප්‍රායෝගික පරීක්ෂණය සම්බන්ධව. ඊට අදාළ ගැටලුව කොහොමද? ඒ ගැටලුවට අදාළව කොහොමද අපි උපපරිපතයක්ද උපපරිපත කීපයක්ද කියන එක හඳුනාගන්නේ. ඊට පස්සේ ඊට අදාළ සිකිති පරිපත ප්‍රදිනය, රැහෙන්, නිවැරදි උපාංග, රැහෙන් කැබලි ගණන තෝරාගන්නේ. අවසාන වශයෙන් ඉතා අඩු කාලයක් තුළ නිවැරදිව ආකෘතික පුවරුවක් තුළ මේ පරිපතේ ස්ථාපනය කළා අවසන් කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව මේ වෙනකොට ඔබ දැනුම. ඉතින් දුවේ පුතේ මේ දැනුම ඔබට ඉතාම වැදගත් වෙවි. ඔබ ඉදිරියේදී මුහුණ දෙන ප්‍රායෝගික පරීක්ෂණවල උපරිම ලකුණක් උපයා ගන්න. ඉතින් මේ සත්කාරයේ බලාපොරොත්තුවත් ඒකමයි. මේ සම්බන්ධයෙන් ඔබත් එක්ක ඉගෙන ගන්න ඔබේ සමකාලීනයන් සියල්ලම දැනුවත් කරන්න. ඔවුන්වත් මේ සත්කාරයට එකතු කරන්න කියන එක මතක් කරනවා. ඊට අමතරව සමුගෙන යන්න කලින් මතක් කරනවා. තවත් මේ වගේ වීඩියෝ ඔබට ඉතා වැදගත් වෙන වීඩියෝ කීපයකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් අපි ඔබෙන් අදට සමුගෙන යනවා.